මේවා හැමතැනම නෑ හොඳේ. හැමතැනම නෑ හැමදාම නෑ. අපේ නෙත්මතු ඔන්න හොල්ලතු විගෙන ගමන් තියෙන්නේ. හරි නියමයි. පියාගෙන යනවා. බොහොම හොඳයි ඈ. බොහොම හොඳයි. බෑනකො ලස්සන පිළිවෙල. වියන පිළිවෙල බෑනකො ලස්සනට. ඉතින් අනාගතේ අපි බලමු. හොඳ රැකිය අවස්ථා නිර්මාණය කරලා දෙනවා අපි. හරිද? ගායස් අපි ඇවිල්ලා තියෙන්නේ වෙල පැත්තේ. අපේ සාලියේගේ ගොයම අම්මා මේ කරවල තියෙනවා අප ටිකක් තියෙනවා කොම් කාලා බලමු නියමයි රාට ඔව් බණ්ඩක් කන්න පුළුවන් මෙන්න right අපි යන්කෝ guys තියෙනවා අපි කිතුලේ නැගපු ගහ මෙන්න බලන්න මේක උඩ හිටියේ ලයිව් එකේ ඇති මෙන්න ඕනේ අම්මේ ඔයා ලයිව් එකේ හිටියා නේද ඒ ඉඳගෙන guys අපි දෙන්න යන්නේ සුපිරි වැඩක් මොකද්ද දැන් ඔය ලස්සනට ඔන්න පෙට්ටිය ගහලාලු දැන් ඔකේ මීමැස්සු ඉන්නවද ඇතුලේ අර දින මීය දාන්න යන්නේ මේක. මීය දාන්නයි යන්නේ. මීමැසි මේවා එකක් බඳුන් ගත කිරීම කියලා තමයි අද මාතෘකාව. ඔව් මාතෘකාව. අද මාතෘකාව මීමැති මෙව්ව එකක් බඳුන් ගත. මීමැසි ජනපදයක් බඳුන් ගත. රයිට්. යන්කෝ. පෙට්ටි ගත කිරීම. පෙට්ටි ගත කිරීම. දැන් මීය තියෙන්නේ කොහෙද? මේකට මොකක් හරි එකක් නැන්ද? අන්න මේ මීමැස්සෝ ඉන්නවා. අල්ල කෙලියයි. ටේබල් එකක් වගේ එකක්. දැන් ස්කිනියක් අපි බලමු. ඒක මොකක්ද අංකල් මේ දාලා යන්නේ මම මේ ගාඩ් එකක් හදාගුවා මේක වෙනම කාඩ් එකක්. දැන් මෙතන යන්න දෙන්න පුළුවන්ද එහෙමද? ඔව් මෙතන යන්න දැන් දුමක් විතරයි යන්නේ. සලම පොල් එල්ලක් අවුලනවා. දුම ගන්නද අලු ගන්නද? දුම මල්. දුම. දුම් ටික කල්ලනවා. කනවනේ. කනවා. දැන් දුම ඇල්ලුවම මොකද වෙන්නේ යාලට? පොඩක් අර සැර බාල වෙනවා. ඒ කියන්නේ නැත්නම් යාලා නිකන් කුලප්පු වෙනවා වගේ. නිකන් කනවා. මොන මේකේ ඉන්නේ කට්ටිය? මේක මෙතනම තියලාද මේ අරගෙන තියෙන්නේ? කුමාරී අම්මම කරන්නේ. දුම ගහන ඕන. අප්පා දුමකට. අනේ අම්මා. දැන් මෙයාලා ඇවිස්සලා මේ අපිට ආවොත් මොකද කරන්න ඕනේ? අන්න ගන්න ඒක ගන්න. දුවන්න ඕනේ. ඒක ටක්කල ගන්න. ඇයකි මෙයාලා කනවා නේ විදිනවනේ. අම්මා. සා මෙන්න guys. කුමාරී ටක්කල මේ අර මෙව හදාගන්න. දුම එක එතන තියන්න එපා. මට වදිනවා දුම වදිනවා. පොඩි පිහියක් වගේ එකක් තිබුණා හරිය. මාත් එයාට දුම් ටිකක් ගහන ඕන. මෙන්න මොකමයි දැන් වැඩේ වෙන්නේ. ගන්න මේක ගන්න. Malian ini pakai. උලන් වදයක් මේක බඳින්න ටක් ගාලා බඳින්න ඕන කුමාරී. මේක තියන්න බැරනනේ යන්නේ. Ayo ya mehin mana ya tiyan itu tidur. හරි රවුලන්න ඔය ගන්න. යටින් තියන්නකෝ. ඉස්සර මේක බඳින්න. Bukan bener bener me wade itu sila bagin itu. වදේ තියලා බඳින්න. මේක ගන්න ඕන ටක් ගාලා. වදේ තියලා බඳලා හරිනේ වදේ තියලා බඳලා එල්ලන්න ඕනේ නේද? වෙලා යනෝනේ. ඔය එනේ උන් කනවා ඈ.
ඒ කියන්නේ මේ හරි ඉඳන් එනේ උන්ට දුම් බෑ දුන්නේ නෑනේ දුම් එක නිතර තියා ගන්න ඕන ටිකක් අර ඒ කියන්නේ දුම වැදුනහම යාළුවා නිකන් මත් වෙනවා වගේ එහෙම එකක් වෙනවද? ඒගොල්ලෝ මෙල්ල වෙනවා ඒගොල්ලෝ මෙල්ල වෙනවා දුමට. එහෙනම් කර දුම එක මේ හරියට ගමු. දැන් අතවල දුමයකට ගහන්න. කුමාරි දැන් මේක ඉතින් ඊට ඇතුළට දානවා. ලෑලි ටික අරන් ඉන්න එපා. මේක මේ හරි ගිහලා නෑ මම තව එකක් බඳින්න. හරි ඕ මැස්සේ පොඩි වුණා කොහොමද පොඩි? ඔතේ ඉඳලා පොඩි වුණොත් කේස්ද? මේක මෙහෙම දාලා මේ පැත්තට බඳින්න වෙන්නේ. කොහොම මේක කොහොම ගන්නව? ටක් ගාලා. වෙලා යනවා කුමාරි වෙලා යනවා. තව දුම් පාරක් අල්ලන්න ඕන. මොකද වෙලා ගියා. කතුරක් නැද්ද? පොඩි කතුරක් ඕන මාව. කට්ටිය වැඩේ කරන ගමන් මම නොකර සද්ද ඉන්නෝ. මේක හරි හරි. කොයි මේක හරිද මේ දාලා තිනවා. කොයි කට කොයි පැත්තේද? මේ පැත්තට දාන්න ඕනේ. එහෙනම් මේ පෙට්ටිය මෙහෙම හරවන්න බෑද මාමා? පෙට්ටිය මේ පැත්තට ගන්න බෑද? පළවෙනි එකට දාන්න. දැන් මේක මේ පැත්තට එන්න ඕනේ. එහෙම ගල හරවන්න බෑ. එහෙම ගල හරුවේකද? ඔක්කොම සමබරව තියනවද? ඈ? ඕනේ ටෝන් එකක් එකයිද? අයියේ මෙතන දාන්න. අයිනට දාන්නේ. ඉතින් ඉක්මනට ගන්න කොහට හරි. මේකේ සත්තු දිරිලා නෙමෙයි. හුලන් ලැලක සදලා නේ තියෙන්නේ. මේ නම් කට්ටිය මෙන්න මෙහෙම එකක් තියෙනවා මාමා. මේ හුලන් ලැල ලයින් කරන්න ඈ. හුලන් ලැල නිකන් කෑලන්නේ. හුලන් ලෑලක් නෑ නිකන් පාටිය කමන්නේ. ඒකම තිබුදේ. මේ අරක ඇනේට දාන්න ඕනේ. ඒ ඇනේ දාලා හදලා තිබ්. මෙන්න මෙහෙම තමයි පෙට්ටිය හදාගන්න ඕනේ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. සුපිරි පෙට්ටිය. දුම් එක කොහොමද දුම් එක හදලා තියෙන්නේ? මේ උඩයටත් දුම ටිකක් ගහන්න වෙයිද? මම තව එකක් ගලවලා ගන්නවා. පැටව ඉන්නවා කුමාරේ. එහෙනම් කලන්න නැතුව ගන්න. පරිශ්‍රම ඔය පෙට්ටිය උඩින්ම තියන්න ඕනේ. පෙට්ටිය උඩින්. මේ ලණුවක් තියලා ඉන්න. ටක් ගාලා. ටක් ගාලා කරන්න ඕනේ. එහා මුලට කරන්න. එහා මුලට හරි මෙහා මුලට හරි. මේ මුලට ගමු. මොන කලින් එක වගේම මේකත් බැන්දා. මේක ටිකක් ලොකුයි අරකට වඩා. මොන කට්ටිය ඉන්නවා. මේ වදේ එදිලානේ තියෙන්නේ. ඕක යාලා බැඳ ගන්නවද වදේ? එයාලා බඳිනවා යාලා. දැන් මේක හදාගන්නේ කොහොමද ඉස්සෙල්ලා මුට්ටිය? එයාලා ඒ කියන්නේ මුට්ටියකට මේ සීනි ටිකක් තිබ්බහම නිකම්ම ඇවිල්ලා එයාලා බැඳලා. හරි. නමල තිබ්බ බලමු නැස්සේ බලමුගෙන බැලුවා. හරි. ඊළඟ එකක් ගත්ත බැඳගෙන යන ගමන් හැටින බලමුකෝ අපි ඈ. රැජින? ඔව් රැජින. එයා ලොකුයි නේද අනිත් අයට වඩා. දැන් රැජින ඔය සෙට් එකේ කොහේ හරි ඉන්නවා. අපි බලමුකෝ රැජින. අපි අර පොඩ්ඩක් පටියින්ද අර වද ගැලවිලා වැටෙයිද දන්නේ නැහැ. ටිකක් හොඳ පටියක් හයිය පටියක්. මෙන්න මේ වගේ පටි තමයි තියෙන්න ඕනේ. අරක ටිකක් එක පරණ. දවසක් කර්මයා වෙනකන් ඊට පස්සේ පටි අයින් කරන්න උනත් අපිට පුළුවන් නේ. පටිය කපනවා මාමා. කපලා උන් අයින් කරනවා. නමුත් අර හයිය ඒවා අපිට අයින් කරන්න පුළුවන් පස්සේ. වාදේ බැන්දාට පස්සේ. සද්දේ. දැන් දුම ටිකක් ගැහුවා තව ටිකක්.
අමුවාගේ වටිනා කැඩිලා ඉන්නේ නේ. ඒකත් අපි බැඳගමු. නේම ඉන්නවා. දුම ගහද්දි ඔන්න සද්දේ. හිටපුවාම ඔක ලොකුයිද සාමි කොහොමද දුකක් ගොඩක් ගහන්න කඩුවේ. හරි හරි. ඔතන හොම් බාදේ තියලා මේක හරි ගසන්නකො. මේකයි තව හුලං වදයක් තියෙනවා ඈ. හුලං වදයක් තියෙනවා. මීට පරිස්සමෙන් කරන්න ඕන වැඩක් නේ. හරිද? හරි. මෙහෙට කරලා දෙන්න. ඔහොම හරි තියන්න. ඔන්න පොඩි වදයකයි. ඔය ඇඟට ගහන්න. තමයි අත පොඩි වුණොත් එහෙම. අර කොහොමද? ඒක සෙට් උන්නේ නැහනේ. එහෙනම් මේකේ මනේ. ඔන්න ඒකට අපි තව පටියක් දැම්මා. හුලං වදයක් කියන්නේ? ඒකට දෙකක් ඒ කියන්නේ අර පැටවු දාලා නැහැ තව වදේ බඳිනවා පැටවු දාන්න. දැන් මේකේ ඇතුලේ පැටවු ඉන්නවද? ඔය තියෙන්නේ ඔය මේ කහ පාටි ගහලා තියෙන්නේ. ඔව්. තනි නෑ මේ මී. තව මේ මීය බෝ කරනවා තව. එතනින් ඒගොල්ලෝ බල්ලා බඳින්නේ. මේක දැන් එකකට එක සෙට් වෙන හින්දා අවුලක් නෑනේ. බඳිනවා. ඒ වදේ බඳින්නේ එයාලගේ මොකක් හරි එන ශ්‍රාවයකින්ද? එයාලගෙන් නිෂ්පාදනය. නිෂ්පාදනය කරන ඉටි. හුලං වදේ. වයි. කොයි. කියන්නකො. දැන් මේකේ guys අර වදේ තිබ්බ තැනම මේක තියන්න ඕනලු. ඊට පස්සේ පහුවදාට එළිය වැටෙන්න කලින්ලු අවශ්‍ය තැනක තියන්න ඕන. ඇයි එළිය වැටෙන්න කලින්? මැස්ස යනවනේ. මැස්සට පාර හොයාගන්න ඒකද ඒ උන්ට කරදරයක් නේ. එහෙම තිබ්බත් ඉතින් අවුලක් නැහැ දවල් උනත්. නමුත් අර උන් හොයා ගන්නවා. නමුත් අර ඒක උන්ට පහසුයිනේ. උදේට යාලා යනවා පැණි හොයන්න. ඔව් උන්ට පහසුනේ. ඒකට මෙතෙන් ඇවිල්ලා මේ රස්තියාදු වෙන්න ඔතෙන් මෙනවනේ. එළිය වැටෙනකොට මෙයාලා ක්‍රියාත්මක වෙනවා. අරක දාන්න සාදු. මේක සෙට් උන්නේ එනේට. හදන්න ඕනේ. ඔව් ගන්නක මොකක් හරි මේකක් මේ කොහොමද යා? කොල කෑල්ල කර වගුරු මේකෙන්. දැන් අනිත් අයවත් දාන්නයි යන්නේ ඒකට. කාඩ්බෝඩ් කෑල්ලක් හරි කොලපත් කෑල්ලක් හරි අරගෙන මාත් බයේ හිටියනේ. මම ඒකනේ මේ නිශ්ශබ්දව ඉන්නේ තාම ඒකයි මේ වැඩේ ඉවරුනකන් ඉන්නවා. දැන් මෙයාලා මේ කුලප්පු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඇවිස්සෙන්නේ? ඒ ඇවිස්සෙන්නේ නරුණු. පොඩි මැරුණු. ඒකෙන් දෙන්නේ පොඩි උණු තමයි. එයාලා කුලප්පු වෙන්නේ. දැන් මෙයා පොඩි කරගන්න නැතුව එයාට විද්දත් එයා සද්ද නොකර වැඩේ කරන්න මං. මෙයාලා එක්කෙනෙක් හරි පොඩි වුණොත් තමයි වැඩේ කේස් වෙන්නේ නේ. එයාට සැරක් වෙනවනේ නේද? ඒ සැරට ඒ සැරට පටන් ගන්නවා දෙන්නේ. ආයෙ දෙනව දුවන්නේ නේ. අප්පට තිරි. මෙයාට දුන්නා ගේමේ. හොඳටම කෑවා. ගෙදරද? ඔව් ගෙදර අර මඩිලාගේ වටේ තිබ්බ වැටයි ඒක. මෙහෙම ෂේප් එකේ දා ගන්නවා හිමි අන්න එක්කෙනෙක් අයියේ. එක්කෙනෙක් යට ඈ. මෙතන රජිනි බැලුවේ නැතුනට කමක් නැහැ නේ. ඕන්නේ. වැඩි කරමු. වෙලාව නමදී. රජිනක් බලාගමු පස්සේ. දැන් මේ ටිකත් ගන්නයි යන්නේ. ඊට පස්සේ පැණි එකතු කරන්නේත් මෙයාලා මේ අර වදේ ඇතුළටද? ඒක ඇතුළේ. දැන් මෙයාලා පැටවුනේ හදන්නේ. ඊට පස්සේ කට්ටිය වැඩි වුණාම කට්ටිය ඒ පැණි එකතු කරනවා. එතන ඉන්න වැඩකාර මැස්සෝ. මේ කනවා මේ. මේක කන්න නැතිව යනවා උන් ඈ. තුඩ ගහලා තියෙන්නේ. අඳක තුඩත් එක්ක ගැලෙවුණා. ඒ කියන්නේ දැන් තුඩ හැමට ගහලා තිබ්බේ? රිදෙන්නේ නැහැ. රිදෙනවා. ඉවසන් ඉන්න ඕනේ. ආයි දිමිනවා සමහරුනේ.
ඔය ටික ගන්නවට තමයි අවුල්. අන්තිම ටිකනේ. අපේ දෙකේ කිලියක් තිබ්බද නේද මම අටක් මේ අර මේ අටයි ගන්න. පොල්ලේ ටිකක් හරි ගසන්නු. දැන් මේක අර අලුත් එවුන් ඇවිල්ලා ඉන්නේ. මුන් විදිනව නැත්තම්. පොඩක් සීපී පොඩක් පැත්තකට උනා. එනවනේ. ඔන්න අලුත් අය ඉන්නවා කියලා දුමු ටිකුත් අල්ලනවා. මුරියම්. පොව ගන්න දැන්. වෙන්න මේ සෙට් එක දැන් මෙතන ඉන්නවා. ඇති අම්මා. මමයි ගන්නේ දැන්. දැන් ඕවා ටික නිකන් පෙට්ටියෙන් තියනවද? ඔව් අයින් කරනවා. ඔය වැඩක් නැහැ. ඔය වැඩක් නෑ. පැණි නෑ ඔය පැණි ගියාට පස්සේ ඒ කියන්නේ රැජින දැම්මහම රජිනේ ඒත් අපි රජිනේ දාන්න විදිහක් නැහනේ. රජිනේ දාන්න විදිහක් නැහැ මොකද ගාඩ් එක නැහනේ. රජිනේ දාලා ගාඩ් එක දැම්ම නම් උන් ඔක්කොම ඇතුළට යනවා. රැජින කියා කියන්නේ කට්ටිය ඔක්කොම යනවද? කට්ටිය ඔක්කොම යනවා. දැන් ඒ කියන්නේ රැජින සාම ඕකේ ඇත්තේනේ. ඒකනේ ඕකේ කට්ටිය ඉන්නේ. නෑ නෑ. නේද? රජිනේ මෙතන නෑ වගේ. රජිනේ එතන ඉඳත් පුළුවන් මෙතන ඉඳත් පුළුවන් මෙතන මේ පේන්න නම් ඔය යන්න බෑ. එයා හැංගිලා ඉන්නේ. එයා ටිකක් ලොකුයි දනිත් අයට වඩා. පොඩ්ඩක් විශාලයි. අර ඉන්නේ මේ පිරිමැස්ස. පිරිමැස්ස මම දැක්කේ නෑ මේකේ. ඒක හොයන්නේ කොහොමද පාටින්ද? මෙතන අස්සරින්. පිරිමැස්ස ලොකුයි ටිකක් අර කළුයි. පාටින්. කළුයි ලොකුයි. කළුයි ලොකුයි. මම උදේ ඇවිල්ලා බලලා ගියේ මේක. වැඩකාර මැස්සියෝ ඉන්නේ. පැණි අරන් එන්නේ මැස්සියෝ. මැස්සා මොකද කරන්නේ? උන් ඇතුලේ ඉන්නවා. උන් ඉන්න ඕන එකෙක් දෙන්නේ. උඩ හිටපුවාම බැරි ටික මොනවා උන් වැඩ කරන්නේ නෑනේ. නෑ ඔව් අර නේද ඒක තමයි. කන්නේ ඉන්නේ. උන් වැඩකාර දැන් පිරිමි මැස්සා මුංගෙත් එක්ක අර මේ යෙදෙනවා මේ එකපාරයි යෙදෙන්නේ. හා. පිරිමි මැස්සා එකපාරයි යෙදෙන්නේ රජිනත් එක්ක. මේ ඉන්නේ පිරිමි මැස්සා මේ. මේ ඉන්නේ පිරිමි මැස්සේ. අර කළු එක්කෙනා. ඔව්. උනේ පාට වෙනස්. ඔහොම වද කැලි කුමාරය අයින් කරන්න කොතනින් තියන්නවත් එපා තන. මාමා නැත්තම් මේවට ඒවට එනවා. කොහෙන්ද බන්නත් ඔක කොහොමද? ආක දාන එකට ඔහොම දාලා අයින් කරලා දාන්න. මෙන්න තියෙනවා ඉටි. මෙතන රැජින නෑ වගේ නේ. ඉටි වගේ තමයි. ඉටි කියන්නේ. ගලනවා. කොපි ගලවන්න හිමීට ගලවන්න. මේ උන්ට රිදුනහම තමයි මේ කන්නේ. දැන් ඕක කොහොම තියන්න? තියලා දැන් හරි වැඩේ. කොයි දෙන්නක අරක මේක උඩ අර මේක කොයි පැත්තද මාමා? මේක මොකද්ද? දෙපැත්ත වහුවා. මෙහෙමද? මේක වහනවා. තව ෆ්‍රේම් එකක් තියෙන්න ඕනේ නේද නැද්ද? තව ෆ්‍රේම් එකක් තිබ්බනේ උතන. එකක් හිස්. මේකට තව එකක් ඕන. තිබ්බ ෆ්‍රේම් එකක් මේ තියෙන්නේ. ඒක දාන්න. ෆ්‍රේම් එකක් දාලා හරිද? හරි. හිමීට ඒ අතුරට දාන්න. අනිත් කටේ එන්න කලින්. හරිද? දැන් යන්නේ ඉන්නේ කොහෙන්ද කට්ටිය? ඒ මේ යටින්. මේ තියෙන්නේ. එතන විතරයි නේ? ගැට ගහලා යන්න වෙන්නේ සාලියේ මාමට වැඩේ කරගන්න බැරුණා. මොකක්ද ආයෙ ගැට ගන්න? දැන් පුළුවන්. දැන් පුළුවන්. මාමට පුළුවන් නේ දැන්. ආයෙ ගැට ගහන්නේ මොකක්ද? ඕක එහාට මෙහාට යන්නේ නැති වෙන්නේ පෙට්ටිය. ඒක යන්නේ නැද්ද? නෑ නෑ ඒක හදලා තියෙනවා. ඒක යන්නේ නැති වෙන්න හදලා තියෙන්නේ. ඔය එහෙනම් මාමටම කියලා පෙට්ටියක් හදාගන්න ඊට පස්සේ හදවනවා. මාවට පෙට්ටිය හදලා විකුණා බෑගි. හරි අමාරුයි වැඩි. ඔව් මාමා අර පෙට්ටි මේ මැස්සු ටික යයි මේකට ඔහම. කට්ටිය. ඔව් ඔහම තියන්න. අවසානයේ ගත්තේ 2500ට. කොහොම ඔන්න අපේ පෙට්ටි බිස්නස් එකකුත් යනවා. මේ
මෙහෙම ඇද. උඩට පෙට්ටුවා උඩට. උඩට තිබ්බා. ඇදම ඇද. ඇද නැති සුපිරි මේ වගේ පෙට්ටිය ඕන කමෙන්ට් එකක් දාන්න. දෙන්න ඕන පෙට්ටිත් ගන්න පුළුවන්. guys දැන් මෙතන මේ ගාඩ් එක කියන එක හදලා තියෙන්නේ රැජින යන්න බැරි වෙන්න. ඕක පොඩියට අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්න ඕන. දාන්නම ගාඩ් එක දාන්න ඕනේ. ගාඩ් එක දාන්න ඕනේ. ඒ කියන්නේ හැමදාම ගාඩ් එක දාන්න ඕනේ එහෙම කතන්දරේ. හතක් විතර දාලා තියන්න ඕනේ. උදේ පාන්දර කියන්නේ මේ රෑ දැම්මම හරි ගාඩ් එක. දැන් ওই මැස්ස ටික ඕකට යනවා. ඔක්කොම ගාඩ් එක දාලා ඔතන තිබ්බ අර මාමා පොට් එකෙන් තිබ්බ නේද හරි. ගාඩ් එක දාන එක ඒකයි. රැජිනව තියාගන්න තමයි. මොකද රැජින ජීවත් ඔක්කොමලා යනවා. කොට රැජින කියන්නේ නායකයනේ. නායකට කීකරුයි මේ කට්ටිය ඔක්කොම. ඔන්න අපිට ඔය ඉගෙන ගන්න තියෙන හොඳ දෙයක්. කොහොමද යනවා? බලන් දෙලාවක් තිබුණේ නැහැ නේ අපිට අර ඒක. රැජිනට කීකරුයි. මම දැන් සෙට් එක ගියා. මේ කෑවට විස ඒගොල්ලෝ මේ ඇතුලේ ඉන්නේ නේ. ගාගෙන හිටියන කන්නේ. කාපු ඒකට මොකද්ද කරන්නේ? මේ මෙව ගාපුවම හරි. මම පුවක් අහඩද? පුවක් වෙලා. පුවක් පැණි හොඳයි. පුවක් අහඩ. කාපුවා. රිදෙන්නේ නැහැ. ආය රතු ලුණු හොඳයි නේ. ඔය දැන් දැම්මට මේ මීමැස්ස කෑවට එච්චර දැනෙන්නේ නැහැ. මේ ඊයේ පෙරේදා බඹරෙකුත් කෑවා ගහක් උඩ ඉඳන්. කාලා වරුදු. මීපැණි ගාපු තාත්තා කිව්වේ මීපැණි ගාපුවම කනවා ඊට වඩා. මීපැණි ගාමක් එනවනේ ඉතින් යාලා නේ. මේ පැණි ගා ගත්තාම ආයෙ කන්න නෑ කිව්වා. අම්මා තියෙනවා ඒක තියන්න අවශ්‍ය තැන. මෙන්න තියෙනවා. ඔන්න වහලිකුත් තියෙනවා. නියම තැන. සුපිරි තැන පොල් ගහකුත් තියෙනවා. පොල් තැඹිලි පැලය. මේ කළු කුඹි හොඳයි. තැඹිලි පැලයකුත් තියෙනවා. ඔන්න. කළු කුඹි නියම තැන. මොලේ අපල්ලේ. අත්පල්ලේ. මේකේ හිටපු කට්ටිය ඔක්කොම ගිහින්. අප්පාලේ කියන තව පැති වෙන જાති කියනවා. පැති වලට කේක නම්. මේ අර පෙට්ටියේ තවත් කොටස් වර්ගයක් තියෙනවා මේවා යටින් තියෙනවා ඒවනේ. උඩින් තියෙනවා. උඩින් තියෙනවා. පැණි පෙට්ටිලු. පැණි පෙට්ටි. හරි අපි බලමුකෝ ඒවත් කොහොමද වෙන්නේ කියලා. පැණි පෙට්ටි. ඒ කියන්නේ මේ වගේද පැණි රැස් කරන්නේ? අරක නෙමෙයි. එහෙනම් මේකේ තව කතන්දර ටිකක් තියෙනවා. හරි. හරි අපි බලමුකෝ ඒවත් කොහොමද වෙන්නේ කියලා. දැම්ම තියන්න බෑ මොකද වද අඩුයිනේ. මී පොඩිනේ. ඔන්න guys එහෙනම් ඔකම තමයි මීවදේ යන්නේ. අපි රැජින බලමු වෙන දවසක. ඔන්න ඔක තමයි මීවදේ කතන්දර. බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. දැන් යනවා සාරියෙත් එක මල් වගේක් තියනවලු කපන්න. යන්කෝ බලන්න ඒකත්. බය රෑ නිසා බලමු. හරි. සාලියේ යන ගමන් ගහක ඔන්න මල කපන්නයි යන්නේ. guys ගහෙන් දැන් බාපු තෙලිජ්ජ. තියෙනවා. පොඩ බීර බලමු. wow රායි අයියේ එක නියමයි. පැන් රායි එක නියමයි. නියමයි.